ඔන්න සුපුරුදු විදිහට අදත් මම මගේ රෙසිපි එක අරන් ඇවිත් ඉන්නවා. සුපුරුදු විදිහටම නාඩුහාල් බත් එක තියෙනවා උණු උණුවෙන්ම අදත්. ඒ වගේම තමයි අද නම් මම පරිප්පු වෙනුවට කව්පි මාළුවක් තමයි හැදුවේ. කව්පි එක රසට තියෙනවා. කිරට තියලා අබ ටිකක් තෙලට දාලා පුපුරලා තෙම්පරාදු කරලා තමයි අරන් තියෙන්නේ. කව්පි එක සුවඳ වගේම රසත් තියෙනවා. ඊට පස්සේ බොංචි තෙලට තියලා කිරි දාලා අරන් තියෙනවා. ඊට පස්සේ මම සෝයා මීට් එකක් හදලා තියෙනවා. සෝයා පොඩ්ඩක් වෙනස් එකක් ඒක. ඒ වගේම තමයි අද මැල්ලුම මොනවද දන්නවද ඔයගොල්ලෝ? කෝවක්ක කොළ මැල්ලුම තමයි අද මම හදලා තියෙන්නේ. ඊට අමතරව බිත්තර මුල ටිකක් දාලා තියෙනවා. මෙන්න මෙහෙම හරිම ලස්සනට. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේදී මගේ කෑම එක. හොඳද කියලා බලලා කමෙන්ට් එකක් දාලා යන්න.